ඔබ දන්නවා ඇතැම් පළාත් පාලන ආයතනවල ජාතික ජනබලවේගය ජයග්‍රහණය කර තිබුණත් ඔවුන්ට බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගන්නට බැරි වී තිබීම නිසා, ඒ කියන්නේ ආසන 50%කට වඩා දිනා ගන්නට බැරි වී තිබීම නිසා මේ දවස්වල එම සභාවල සභාපතිවරුන්, සමහර වෙලාවට නගරාධිපතිවරුන් වෙන්නේ නැති, පත්කර ගැනීම සඳහා මේ දවස්වල පැවැත්වෙනවා ඡන්ද විමසීමක්. මේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ පළාතේ පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන්. එහිදී විවෘතව ඡන්ද ප්‍රකාශ කරලා තමයි සභාපතිවරයා පත් කරගත යුතු තිබෙන්නේ. නමුත් ඔබ දන්නවා මාලිමාව විවිධ පාර්ශ්ව සමග ඩීල් දාලා මේ වෙනකොට රහසිගත ඡන්දයක් ඉල්ලා සිටීම ඔවුන්ගේ ප්‍රධාන උපාය මාර්ගය බවට පත් කරගෙන තිබෙනවා. ඉතින් මේ රහස්‍ය ඡන්දය කෙසේ හෝ ඔවුන් ලබා ගන්නවා. ලබාගෙන ඡන්ද විමසීමේදී බොහෝ දුරට ඔවුන් අර ඩීල් ආධාර කරගෙන වෙනත් අයගේ සහයෝගය ලබාගෙන ඔවුන් ඒ සභාවල සභාපතිකම හිමි කර ගන්න තත්ත්වයක් අපි දැක්කා. මේක ඉතින් එක පැත්තකින් ජාතික ජනබලවේගයට ජයග්‍රහණයක්, අනෙක් පැත්තෙන් පරාජයක්. මේ පිළිබඳව මම කලිනුත් සඳහන් කළා. ඔවුන්ගේ අර සදාචාරාත්මක ඊනියා සලුපිලි ගැලවිලා ඉවරයි. හැබැයි ඔවුන්ට මේ මොහොතේ ওই ජයග්‍රහණය වැදගත් වෙනවා වගේම ඔය විදිහට කටයුතු කරන එකත් ඇත්තටම මේ ඊටාම වැදගත්. හේතුව මේ අපි දන්න ජනතා විමුක්ති පෙරමුණ, මොකද මම මෙතෙන්දී ජනතා විමුක්ති පෙරමුණ ගැන සඳහන් කරන්නේ මේ ජාතික ජනබලවේගය එක්තරා විදිහකට ගත්තයින් පස්සේ සෙලවෙන මනස වගේ එකක්. ජාතික ජනබලවේගය කියලා එකක් නැහැ කියලා මම කියන්නේ නැහැ. තිබුණට ඒක නෙමෙයි ඇත්තටම මේ පාලනය කරන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ විසින් තමයි ඔය සියලු බලවේග පාලනය කරන්නේ. පැලවත්තෙන් තමයි සියල්ලම හේවෙන්නේ. මාධ්‍යයකට කතා කරන්නට උනත් පැලවත්තෙන් අවසර ගන්නට ඕන. ඉතින් එහෙම පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව මේ විදිහට කටයුතු කරන්නට පටන් ගත්ත එක ඇත්තටම එක පැත්තකින් හොඳ තත්ත්වයක් කියලාත් මම දකිනවා. හේතුව පහුගිය කාලේ ඔවුන් මේ පොරවගෙන හිටිය ඊනියා ආචාර ධාර්මික සදාචාරාත්මක සලුපිලි ගලවලා වුණුත් අනිකුත් දේශපාලන පක්ෂ වගේම කටයුතු කරන තත්වයකට පත් වෙන එක නරක නැහැ. වුන් ඇත්තටමත් එහෙම තමයි. ඉතින් දැන් ඒ ඇත්ත හෙළිදරව් වෙලා තියෙනවා. හැබැයි මෙතෙන්දි මටත් පුදුම හිතෙන දෙයක් ඇත්තටම වෙලා තියෙනවා. ඒක තමයි මම හිතුවේ නැහැ ඇත්තටම මේ ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ මූල ධර්ම, ඒ කියන්නේ මේ සමාජවාදයේ වෙනුවෙන් පෙනී සිටීම වගේ දේවල් මේ තරම් අතහරින්න සූදානම් තත්ත්වයක් පෙන්වුම් කරයි කියලා. දැන් පහුගිය දවස්වල ඔබ දන්නවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධාන නිලධාරියෙක් ලංකාවට ඇවිල්ලා ලංකාවේ මේ රජයේ එක්ක සාකච්ඡා කළා. ඒ වගේම ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයකටත් සහභාගී වුණා. ඒ සම්මන්ත්‍රණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා පවත්වපු කතාව ඔබ හොයාගෙන අහලා තියෙනවා නම් ඔබට තේරෙනවා ඇති. ඊටාම පැහැදිලිව වුන් කතා කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා විසින් ඔහුගේ මැදිහත් වීම මැද්දේ සම්පාදනය කරන ලද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක කරන වැඩසටහන. සම්පූර්ණ ධනේශ්වර වැඩසටහනක් තමයි. මේ වැඩසටහන හොඳට ක්‍රියාත්මක කරන ආකාරය සහ ඒ සම්බන්ධයෙන් තියෙන කැපවීම තමයි මේ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. හැබැයි ගැටලු තියෙනවා. ඒ කැපවීම සම්පූර්ණයෙන්ම උන්ට පළ කරන්නට බැරි හේතු තියෙනවා. එකක් දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් නව කම්කරු නීතියක් ගේන්න ඔවුන්ට පුළුවන්ද? හැබැයි දැන් ඒකටත් ඔවුන් සූදානම් බව තමයි පේන්නේ. හැබැයි කම්කරු නීතියක් ගේන්න ගියාන් පස්සේ යම් ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔය දැන් අපේ රටේ තියෙන විශේෂයෙන්ම සේවකයන්ට වාසිදායක වන ඔය සේවය අවසන් කිරීමේ පනත වගේ පනත් ඇත්තටම ආයෝජකයන් ලංකාවට ආකර්ෂණය කිරීමේදී ඉවහල් වෙන ඒවා නෙමෙයි. ආයෝජකයන් මේ වගේ පනත් වලට කැමති නැහැ. ඒ වගේ නීති වලට කැමති නැහැ. ඉතින් ඒවා වෙනස් කරන්න සිද්ධ වෙනවා අපිට ආයෝජකයන් ආකර්ෂණය කරගන්නට ඕන. ආයෝජකයන් ආකර්ෂණය කරගන්නේ නැතුව අපිට අපේ මේ ඉස්සරහා අවුරුදු වලදී ගෙවන්නට තියෙන ණය ගෙවිය හැකි මට්ටමේ ආර්ථික සංවර්ධනයක් අත් කරගන්නට හැකියාවක් නැහැ. ඒ වගේම අපේ රටට
දියුණු රටක් බවට පත් වෙන්නට පුළුවන් කමකුත් නැහැ ආයෝජකයන් ආකර්ෂණය කරගන්නේ නැතුව. ආයෝජකයන් ආකර්ෂණය කරගන්නට නම් ওই නීති සංශෝධනය කරන්නට ඕන. ඉතින් ඒක කරන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. මම හිතුවේ නම් මෙච්චර කාලයක් ඒක මේ ජනතා විමුක්ති පෙරමුණට කරන්න බැරි වෙයි කියලා ඒ වගේ දේවල්. හැබැයි දැන් නම් හිතෙනවා යකෝ මුන් ඒකත් කරයි නේද කියලා. ඒ කියන්නේ මේගොල්ලන්ගේ ආගම බවට පත් වෙලා තිබිලා තියෙන්නේ ඇත්තටම ඉතිහාසයක් මුළුල්ලෙම වෙන මොකක්වත් නෙමෙයි මේ බලය ලබා ගැනීම කියන කාරණේ තමයි. ඇත්තටම මේ 1980 ගණන් වලදී ජේ.ආර්. ජයවර්ධන මේ බොරුවට මේ පක්ෂය තහනම් කරලා උන්ට රාජ්‍ය බලයට පැමිණීමට තියෙන අවස්ථාව මේ බාධා කිරීම නිසා ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණ කැලේ පැන්නට ඒ කාලෙම උන්ට බලය ලැබුණා නම් ඇත්තටම මම හිතන්නේ මේ ලෙඩ හුඟක් සුවපත් වෙලා අපේ රට මේ අගාධයට නොවැටි අපේ රටට මේ වෙනකොට සැලකිය යුතු සංවර්ධනයක් අත් කරගන්නත් අවස්ථාව තිබුණා. කොහොමුණත් ඒ අවස්ථාව මිස් වුණා. දැන් උන් බලයට පැමිණ තිබෙනවා. ඔවුන් පෙන්වන විදිහට ඕනේ කෙහෙල් මරක් කරන්න බලය වෙනුවෙන් ඕනෑම මූලධර්මයක් අමතක කරලා දාලා හෘදේ සාක්ෂියෙන් තොරව කටයුතු කරන්න ඕන සූදානම් බවක් තමයි මට නම් පේන්නේ. ඉතින් ඒක කමක් නැහැ කියලා මම නම් කියන්නේ. ඔය 1971 1989 වගේ කාලවලදී මේ ජනතා විමුක්ති පෙරමුණෙන් ජීවිත පරිත්‍යාග කරපු ඒ අයට ඉතින් සාධාරණයක් ඉෂ්ට කිරීම මම දන්නේ කොහොමද කරන්න පුළුවන් කියලා. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ සාමාන්‍ය පක්ෂයක් බවට පත් වෙන එක නරක දෙයක් නෙමෙයි කියලා තමයි මම හිතන්නේ.